දෙවියන් වහන්සේට ස්තුති වේවා. අද දවසේ ස්වාමින්ගේ වචනය ලූක් 8 වන පරිච්ඡේදයේ 50 වන පදයේ මෙලෙස සඳහන් වෙනවා. බය නොවෙන්න. ඇදහිල්ලෙන්ම සිටපන්ය, එවිට ඈට සුව වන්නේ යයි උත්තර දුන් සේක. ආමේන්. හලෙලූයා. බය නොවෙන්න. ඇදහිල්ලෙන් සිටින්න. ඇදහිල්ල ගැන මෙතන කතා කරනවා. අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ තුළ ගමන් කරන්න අපිට ඇදහිල්ල කියන දේ අපේ ජීවිතයට අවශ්‍යයි. ආමෙන්. ඒ වගේම අපි දන්නවා ජේසුස් වහන්සේගේ පස්සෙන් ඇවිත් ඇදහිල්ල නිසා සුව වුණා වූ මනුෂ්‍යයන් බයිබලයේ සඳහන් කරනවා. ස්ත්‍රියෙක් සිටියා. ඇය වසර ගණනාවක් මහලේ රෝගයෙන් පෙළී සිටියා. ඇය කුමක්ද? ඇදහිල්ලේ දෙවියන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ සලුවට හරිය මං අත ගහන්න ලැබුණොත් මට සුව වෙනවා කියන ඇදහිල්ල ඇය තුළ තිබුණා. ඉතින් ඇය උන්වහන්සේ පස්සේ ගිහින් සෙනඟ අස්සෙන් අමාරුවෙන් ගිහින් උන්වහන්සේගේ සලුවට අත ගැසුවා. ඒ මොහොතේ ඇය සුව වුණා. එකිනෙහිම ඇගේ ලේ ධාරාව නැවතුණේය. ඉතින් ඇදහිල්ලට කරන්න බැරි දෙයක් නැහැ. ආමෙන්. හලෙලූයා. ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ ඇයට කිව්වේ, "දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේය. උන්වහන්සේගේ සමාදානයෙන් ඵලයන් යයි" ඇයට කිව්වා. ආමෙන්. ඉතින් ඒ වගේ අපේ ජීවිතයේ ඇදහිල්ල කියන දේ අවශ්‍ය වෙනවා. ඒ වගේ උන්වහන්සේ අද කතා කරන්නේ මේ වචනේ බය නොවෙන්න ඇදහිල්ලෙන්ම සිටපන්ය. එවිට ඇයට සුවවන්නේ උත්තර දුන්සේක. ඉතින් ඒ ගම්වැද මුලාදෑනියාගේ දුව මරණාසන්නව සිටින මොහොතෙත් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ඔහුට පවසන්නේ කුමක්ද? බය වෙන්න එපා, ඇදහිල්ලෙන් සිටින්න. එහෙනම් අපේ ජීවිතයේ මේ කාරණාවන් තුලදී බයිබලයට අනුව බයිබලයේ දිහා බැලුවම අපිට දකින්න ලැබෙනවා ඇදහිල්ල නිසා ඇදහිල්ලෙන් මනුෂ්‍යයන් ලබා ගත්තා වූ දේවල්. ඇදහිල්ලට සියලු දේ කරන්න පුළුවන්. ජේසුස් වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේ තුළ ඇදහිල්ලෙන් අපේ ජීවිතය ගමන් කරන්නේ නම් අපේ ජීවිතයේ අපිට කරන්න බැරි දේ දෙවියන් වහන්සේ බලවත් දේ කරනවා. මක්නිසාද? අපි තුල ඇදහිල්ල තියෙන නිසා. ඇදහිල්ල නැති මනුෂ්‍යයා මැරිලා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම ඇදහිල්ල නම් අපේ බලාපොරොත්තුවේ වන දේවල් ගැන සහතිකයි. ඉතින් ඔබ යමක් ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවා නම් ඒක ලැබුණා කියලා ඔබ ඇදහිල්ලෙන් ඒක ලබා ගන්නව නම් ඇදහිල්ල තුල ඔබ ඒක ලබා ගන්නවා නම් ලැබුණා කියලා ඒක තමයි සහතිකය. ඉතින් ඒ නිසා ඔබේ ඇදහිල්ල අත්‍යවශ්‍යයි ජීවිතයේ ජේසුස් වහන්සේ තුල ගමන් කරද්දී අපේ ජීවිතයේ අපිට ඇදහිල්ල කියන දේ අවශ්‍ය දෙයක්. ඉතින් ඇදහිල්ල නැතිනම් අපි හිස් මිනිස්සෙක් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ තුල අද දවස ඔබට දෙන පණිවිඩය නම් ඇදහිල්ලෙන් සිටින කිසිදු විටක අනවශ්‍ය බියක් තබා ගන්නට එපා. ආමෙන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ වචනය අද දවසේ ඔබ ආශිර්වාදමත් කරන සේක්වා. මේ වචනය තුල ස්වාමීන් වහන්සේ ඔබේ ඇදහිල්ල ශක්තිමත් කොට ඔබට ඉදිරියට යන්න උපකාර කරන සේක්වා. ඇදහිල්ල නොමැති නම් අපි හිස් මිනිසෙක් වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතයේ ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරන මොහොතේ ඔබ තුළ